පිළිසඳ ගැනීමකට බලාපොරොත්තු වෙන ඉන්න කාන්තාවකට කාන්තා රෝගයක ප්‍රතිකාර කරද්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි මේ අපි දන්නවා සාමාන්‍යයෙන් උදර කුහරයේ කුසියම් ශල්‍ය කර්මයක් කරාම මේ ශල්‍ය කර්මය කර තැන ඇලීම ඇති වෙන්න පුළුවන්. මේ ඇලීම අපි ඕනම ශල්‍ය කර්මයක දෙන්න පුළුවන්. කියන්නේ ඇඩිෂන් ෆෝමේෂන් කියන එක අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම ශල්‍ය කර්මයක ඉන්න පුළුවන් අතුරුඵලයක්. නමුත් මේ දරු පිළිසඳ ගැනීමකට අපේක්ෂා කරන කාන්තාවකට මේ වගේ ඇලීමක් ඇති වුණොත් සමහර විට මේ පැලෝපිය නාල ක්‍රියාකාරීත්වයට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ කාන්තා රෝගයකට ශල්‍ය කර්මයක් කරද්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා මේ වගේ අවදානමක් ඇතිවීම වළක්වා ගන්න. එහෙම බලද්දී අපි සාමාන්‍යයෙන් දැන් මම කිව්වේ කාන්තා රෝග කිහිපයක් මම කලින් සඳහන් කරා එකක් තමයි ගර්භාෂය ෆයිබ්‍රොයිඩ් ගෙඩි තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එන්ඩෝමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය තියෙන්න පුළුවන්. මේ වගේ එකකට අපි සැත්කමක් අවශ්‍ය වුණොත් අර දරු පිළිසඳ ගැනීමේ හැකියාව තියාගෙන සැත්කම සිදු කරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේ වෙලාවකදී අපි තෝරගන්න සැත්කම් ක්‍රමය තමයි මේ ලැපරොස්කෝපි සැත්කම් කියලා කියන්නේ. මොකද ලැපරොස්කෝපි සැත්කමේ තියෙන විශේෂත්වය තමයි අර සාමාන්‍ය උදර කුහරය විවෘත කරන විවෘත සැත්කමක් වගේ නෙමෙයි. මේක අපි ඊටාත්ම කුඩා කැපුම් යොදලා කරන්නේ. ඒ වගේම සියුම් ශල්‍ය උපකරණ යොදාගන්නේ. සාමාන්‍යයෙන් අර විවෘත සැත්කමකදී යොදා ගන්න ශල්‍ය උපකරණ ක්‍රමේ නෙමෙයි. ඒ වගේම සම්කිසි කාලයක් අරගෙන අර සැත්කම සිදු කරද්දී ඒ ඩිසෙක්ෂන් ඒ කියන්නේ මේ පටක වෙන් කිරීම එහෙම ඊටාත්ම සියුම් විදියට සිදු කරන නිසා අර ඇතුළත ඇලීම ඇතිවීම පැලෝපියන් ආලවල අවහිරතා ඇතිවීම වගේ සංකූලතා ඇති වෙන්නේ නැතුව අපිට ඒ සැත්කම් සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩිම්බකෝෂයේ එන්ඩෝමෙට්‍රියෝසිස් වගේ රෝග තත්ත්වයක් තියෙනකොට මේක ඉවත් කරද්දී අපි හරියට හොඳ පැහැදිලි රූපයක් අපේ ලැපරොස්කෝපි මේ ශල්‍ය කර්ම කරද්දී අපි පිටින් අර මැග්නිෆයි කරපු කියන්නේ එන්ලාර්ජ් කරපු රූපයක් දිහා බලාගෙන තමයි අපි කරන්නේ. කියන්නේ සාමාන්‍ය උදර කුහරය ඇතුළේ කෙලින් බලාගෙන නෙමෙයි අපි සැත්කම කරන්නේ රූපවාහිනී තිරයක් වගේ දිහා බලලා. ඒතකොට ඒකේ අපි මැග්නිෆයි කරලා ලොකු කරලා බලලා තමයි මේ සැත්කම් කරන්නේ. කියන්නේ සෙන්ටිමීටර එක වගේ තියෙන ගෙඩියක් වුණත් අපි ගොඩක් ලොකු ප්‍රමාණයට ලොකු කරලා බලලා ඒකේ ඊටමත් සියුම් විදියට මේ තමයි මේ සැත්කම සිදු කරන්නේ. එහෙම කරනකොට අර ඒකෙදි ඩිම්බකෝෂයට වෙන හානිය අවම කරගන්න පුළුවන්. කියන්නේ ගෙඩිය අයින් කරන්න පුළුවන් අපිට ඩිම්බකෝෂයට හානි වෙන්නේ නැහැ. දැන් අනිකුත් ශල්‍ය කර්ම වගේම රෝගියා සිහි නැති කිරීම කරලාද කරන්නේ? ඔව්. ලැපරොස්කෝපි ශල්‍ය කර්මයක් අනිවාර්යයෙන්ම අපි සිදු කරන්නේ සිහි නැති කරලා. එතකොට රෝගියාට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ මේ සැත්කම සිදු කරන වෙලාවේ. එතකොට අපි සැත්කම සිදු කරද්දිත් ඊටාත්ම කුඩා කැපුම් කිහිපයක් යොදන්නේ. කියන්නේ උදර සාමාන්‍යයෙන් කියන්නේ නාභිය ඇතුලේ සෙන්ටිමීටර 1 විතර කට්ටයක්. ඒක තමයි ලොකුම කැපුම. අනිත් ඒවා සෙන්ටිමීටර භාගයක විතර කැපුම් දෙකක් යොදලා තමයි මම සාමාන්‍යයෙන් සැත්කම සිදු කරන්නේ. එතකොට දැන් සැත්කමෙන් පස්සේ අර සිහි නැති කරලා ඉඳලා සිහි එනකොට රෝගියාට මේ ලොකුවට පේන්න සැත්කමේ කැරලක් නැහැ. ඊළඟට වේදනාව වුණත් එහෙම අර මේ සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් කරාම අපි දන්නවනේ කාන්තාව ටිකක් අමාරුවෙන් ඉන්නවා කියලා. ඒ වගේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ මේ ලැපරොස්කෝපි